අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා My Diaries YouTube channel එකට. අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඕගොල්ලෝ හම්බ වෙන්න. අද මොකද්ද මගේ වීඩියෝ එක? ඇත්තටම මේක පොඩි රිනෝවේෂන් වැඩක් කිව්වොත් හරි. මෙහෙම කියන්නම්කෝ, මේ තියෙන්නේ මම පාවිච්චි කරපු සපත්තු දෙකක්. මට ඕන වුණා මේක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නිතරම මේ අඩි උස හීල් සපත්තු පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. හරිම කලාතුරකින් තමයි පාවිච්චි කරන්නේ. ඒකත් ෆන්ක්ෂන් එකකට යන්න පාවිච්චි කරොත් ඇරෙන ෆන්ක්ෂන් එකක් වට ඇත්තටම වෙඩින් එකක් වගේ විතරමයි මම පාවිච්චි කරන්නේ. මොකද දාගෙන ඉන්න අපහසුතාව තියෙනවා. ඒ නිසා මම හීල්ස් පාවිච්චි කරන්නේ නැති තරම්මයි. ඒතකොට ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දකට 2-3 පාරකට ඇරෙන්න මට හීල්ස් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඉතින් අන්නේ හේතුව හින්දා ඇත්තටම මම මේ සපත්තු වලට වැඩිය කැමතිත් නැහැ. පාවිච්චි කරන්නෙත් නැහැ. මං අර සයිඩ් වලට ගන්න යන්නෙත් නැහැ. මොකද ඇත්තටම මම ලොකු පොඩක්වත් කැමති නැහැ අඩිය තියෙන සපත්තු පාවිච්චි කරන්න. ඉතින් කොහොම වුණත් මගේ වෙඩින් එකට මම කලින් වීඩියෝ එකක් දාලා ඇති මගේ YouTube channel එකේ. මගේ සපත්තු දෙක හදාගත්තේ මමමයි හදාගත්තා කියලා කියන්නේ කස්ටමයිස් කරපු නෝමල් සපත්තු දෙකක්. අපි දන්න කඩේකින් හදවගත්තා. ඊට පස්සේ ඒක ඩිසයින් කරේ මම. හැබැයි ඒකේ මට මතක නෑ ඒ කාලේ මං වීඩියෝ මේ channel එක පටන් අරගෙන තිබුණෙත් නැද්ද කොහෙද. ෂෝට් වීඩියෝ එකක් විතරක් දාලා තිබුණා මම මගේ සපත්තු දෙක හදාගත්තු විදිය. කොහොමෙන් හරි ඉතින් දැන් මේ සපත්තු දෙක වෙඩින් එක දවසේ පාවිච්චි කරා. ඇත්තටම ඊට පස්සේ මම ඒක කොහෙදෝ මන්ද දාලා තිබිලා ආයි මේ ළඟදී ගෑස් කරද්දි තමයි මට මගේ සපත්තු දෙක හම්බුනේ. ඇත්තටම කිව්වොත් ඒක ඉතින් මං හරිම ආසාවෙන් කරපු නිර්මාණයක් සහ මගේ පළවෙනි මේ නිර්මාණය. කියන්නේ සපත්තු ඩෙකරේෂන් කරලා නෑ මීට කලින් කවදාවත්. ඒක මම කරේ YouTube එකේ තියෙන ලස්සන වීඩියෝස් බලලා. එක අය ගොඩක්ම මම ලංකාවේ අයටත් වඩා දැකලා තියෙන්නේ පිට රට අය තමා ඒ වගේ ඒවා කරනවා. ඉතින් ඒ වගේ වීඩියෝස් මම බලලා තියෙනවා. ඒවත් පාවිච්චි කරලා මට ලස්සනයි කියලා හිතෙන විදිහට තමයි මම මගේ වෙඩින් එකට මගේ සපත්තු දෙක හදාගත්තේ. ඇත්තම කිව්වොත් ඔසරිය ඇන්දේ සුදු ඔසරියක් නිසා මේ සපත්තු දෙක සුදු වලින් තමයි මම හදාගත්තේ. එතකොට මම මගේ ඔසරිය ඩෙකරේට් කරගත්තේ පර්ල්ස් වලින්. ඒකත් මම තමයි කරේ. ඉතින් මම ඒ පර්ල්ස් වලින්ම තමයි මගේ සපත්තු දෙකත් ලස්සන කරගත්තේ. හැබැයි ඉතින් අර ඒවා ටිකක් අර හැලිලා ජරා වෙලා වගේ තිබුණා. ඇත්තටම මගේ සපත්තු දෙක හේතු වෙන්නේ නැද්ද කොහෙද මං හිතන්නේ. ඒක එහෙමම තිබිලා ඒක ඇත්තටම ජරා වෙලා. අනිත් එක මං ඒකේ අර ගෝල්ඩ් කලර් එකකින් තියෙන පර්ල්ස් වගේකින් ඩෙකරේට් කරා. ඒ පර්ල්ස් එච්චර ක්වොලිටි නැහැ. ඒ කියන්නේ ඒක අර දුර්වර්ණ වෙලා මේ අවුල් ගිහින් තිබුණා. දැන් ඉතින් මට ඕන වුණා ආයිම වෙඩින් එකකට මට සපත්තු දෙකක් දාගෙන යන්න ඕන. සහ මම මේ සපත්තු දෙකට කැමති නිසා මේක පොඩ්ඩක් වෙනස් කරගලා පාවිච්චි කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙදී මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේක දැන් මේ පර්ල්ස් අලවලනේ තියෙන්නේ. මෙන්න මේ පර්ල්ස් ටික ගලව ගන්න ඕන. මේකේ ඔයාලට පේනවා ඇති අර විනිවිද පේන කොටසක් තියෙනවනේ. ඒ ටිකේ පර්ල්ස් අලවපු ඒ ගම් එක ගෑවිලා තියෙනවා. අනිත් එක ඒව ගලවන්න අමාරුයි. එතකොට මම මේකට පාවිච්චි කරේ ඇත්තම ගියොත් අර සර්ජිකල් ස්පීඩ් වගේ තියෙනවා නම් හොඳයි. සර්ජිකල් ස්පීඩ් හොයාගන්න හම්බුන්නේ නැහැ. සැනිටයිසර් එකක්වත් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒ පාර මම කරපු වැඩේ ආෆ්ටර් ෂේව් බෝතලයක් නෙමෙයි මේ මොකද්ද මේ සෙන්ට් බෝතල් තියෙන කියන්නේ අපි පාවිච්චි කරන පර්ෆියුම් එකක් තමයි ගත්තේ. මේ පසින්දුගේ පර්ෆියුම් එකක් අරගෙන ඒක පොඩ්ඩක් ඒකේ මේක ගලවලා අර විනිවිද පේන පටියේ කොටසට දාලා නිකම් තෙමෙන්න වගේ දැම්ම ටික. අනේ එතකොට නිකන් දැන් මම අතින් ගලවන්න try කරාම හරි අමාරුයි ඇඟිල්ලට. හැබැයි අර මේ ඇල්කොහොල් දැම්මයින් පස්සේ يعني මේ පර්ෆියුම් එක දැම්මන් පස්සේ ඒකේ තියෙන්නේ ඇල්කොහොල්නේ. මේ එතකොට අරක පහසුවෙන්ම ගැලවුණා.
මම ඉතින් මේක ඔයාලගේ ජීවිතේත් ඔයාලගේ එදිනෙදා වැඩවලදී පාවිච්චි කරන්න ටිප් එකක් විදියට මේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆැබ්‍රික් වල වගේ ඇලෙව්වහම ඇත්තට මමත් try කරලා බලපු එකක්. මේ ෆැබ්‍රික් ග්ලූ වලින් ඔය අලෝපු පර්ස් වගේ ඒවා පොඩ ඇල්කොහොල් දාලා, ඒ කියන්නේ ඇල්කොහොල් කියන්නේ ආෆ්ටර් ෂේව් හරි නැත්නම් මොනවාද අපි කියන්නේ මේ මොනවාද පර්ෆියුම් එකක් හරි එහෙම චුට්ටක් දාලා බලන්න ඒවා පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මෙහෙමයි මීට වැඩිය හොඳ ක්‍රම ඇති. මම උත්සාහ කරපු ක්‍රමය තමයි මගේ වීඩියෝ එකකින් අද ගෙනාවේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒකෙන් පොඩ හලලා මේ කොහොමින් හරි අර මේකේ තියෙන බර්ස් ටික මං ගලවලා ක්ලීන් කරගත්තා. හැබැයි ටිකක් අමාරු වුණා අර මේ මොනවාද විනිවිද පෙන්න පටිය තියෙන තැන ක්ලීන් කරන්න. මොකද ඒකට හේතුව අර ගම් ඇලිලා ඒකේ. නිකන් අර ටිකක් වැඩිපුර ඒ පර්ල්ස් අලවද්දි වැඩිපුර ගම් ගාන්න වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ගම් ඇලිච්ච ගතිය තිබුණා. ඒක නිසා මට කීප වතාවක්ම ඒ පර්ෆියුම් එක පාවිච්චි කරලා ඒක ක්ලීන් කරගන්න වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදියට තමයි මං මගේ සපත්තු දෙක කේති අලෝලා තිබිච්ච පබළු ඒවා ටික අයින් කරලා ක්ලීන් කරගත්තේ. දැන් ඊළඟට මම මේකට මොකද්ද කරන්න යන්නේ? ඇත්තටම මට ඕන උනේ මේකේ දැන් මේ සුදු පාටනේ තියෙන්නේ. මට ඕන උනේ ගෝල්ඩ් කලර් එකක් මේ සපත්තු දෙකට ඇඩ් කරගන්න. ඉතින් මොකද කලින් මේකේ අලවලා තිබිච්ච ගෝල්ඩ් කලර් මේවා ඒ කියන්නේ පර්ස් වල පාට ගිහිල්ලා ඒවා කළු වෙලා තිබිච්ච නිසා ඒවා කොහොමදත් ගලවලා අයින් කරන්න උනා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකට නිකන් මොන හරි කලර් එකක් ගෑවනම් වගේ ටිකක් මේ ගෝල්ඩ් කලර් එකක් අරගෙන ගෑවනම් හරි මොකක් හරි මීට වැඩිය ලේසි ඇති කියලා. ඕ එහෙම වෙන්න පුළුවන්. හැබැයි මට මේක වෙනස් කරන්න ඕන කමකුත් තිබුණා. ඉතින් මං ඒ නිසා මේ පපළු ටික ඔක්කොම ගලවලා ඔන්න ඔය විදිහට අයින් කරලා මේ සපත්තු දෙක හිමින් සැරේ ක්ලීන් කරගත්තා. ඊළඟට දැන් මට මේකට ඊළඟට කරන්න ඕනකම තිබුණේ මං ගාව තිබුණා ගෝල්ඩ් කලර් එකකින් නිකන් කෝඩ් එකක් වගේ එකක්. මට ආසාවක් ආවා ඒ කෝඩ් එක මේකට අලව ගත්තොත් හොඳයි නේද කියලා. මේකට මම පාවිච්චි කරේ අර B6000 කියන ගම් එක. මේ ඔය ගම් එකම තමයි කලින් ඔය පර්ල්ස් අලවන්නත් පාවිච්චි කරේ. ෆැබ්‍රික් එකේ වගේම මේ වෙන සපත්තු වලත් පර්ල්ස් අලවන්න මම පාවිච්චි කරේ මේ B6000 කියන ගම් එක. ඇත්තට මේක හරිම ෂෝක්. ඒ කියන්නේ එකෙන් හොඳට ඇලවෙනවා. හැබැයි චුට්ටක් ඉතින් මහන්සි වෙන්න ඕන. මොකද අර අතේ ගම් ගෑවුනයින් පස්සේ කෝඩ් එක අතේ ඇලවිලා ගැලවිලා එළියට එනවා. ඇත්තටම මේක පැයක් විතර ගියපු වැඩක්. මේක අර මේ ස්පීඩ් කරලා මම මේවා කරලා තියෙන නිසා ඒක ලොකුවට තේරුන්නේ නැති වුණාට මේකට මට සෑහෙන වෙලාවක් ඇත්තටම පැයක් විතර ගියා මේ වැඩේ ඉවර කරගන්න. ඉතින් ඒ වුණාට මේ වැඩේ කරලා ලැබෙන ආත්ම තෘප්තියයි මම මේ වැඩේට තියෙන ආසාවයි ඔය ඔක්කොම එක බැලුවාන් පස්සේ ඇත්තටම ඒක හරිම ෂෝක් අත්දැකීමක් වුණා මට. ඉතින් ඔන්න ඔය විදියට ඉතින් මං ඔන්න ඔය විදියට අර කෝඩ් එක අරගෙන ඒකේ අර පටිවල අලව ගන්න තමයි හදන්නේ. හිමින් ගම් එක ගාගෙන ගම් එක ගාපු තැන්වල කෝඩ් එක අලවන ගමන් තමයි වැඩේ කරගෙන ගියේ. එතකොට මේකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. මේක අර කස්ටමයිස් කරලා ගත්ත සිරප්පු දෙකක්නේ. ඒකේ සමහරවිට පටිය වටේට යද්දි එකම ප්‍රමාණයෙන්ම පොඩි වෙනස්කම් තිබුණා. ඉතින් ඒක නිසා අර සුදු පාට තැනින් තැන පේන ගතියක් තිබුණා. ඒ වුණාට ඉතින් මට ඒක ලොකු අවුලක් ගියේ නෑ. මට පුළුවන් විදියට ඔන්න ඔය වගේ වටේට ග්ලූ ගම් එක පාවිච්චි කරලා ග්ලූ ගම් එකෙන් මේ වටේ අලව ගත්තා. ඇත්තටම මේ කෝඩ් එක මං ගාව තිබිච්ච එකක්. ඒ කියන්නේ මම මීට කලින් සාරි එකක් ඩෙකරේට් කරන්න පාවිච්චි කරපු කෝඩ් එකක්. ඉතින් ඒ කෝඩ් එක තමයි ඒක පාවිච්චි කරලා ඊට පස්සේ මම ඒක ගලවලා ගත්තා. ඒ කියන්නේ මට ඒක වෙනස් කරන්න හිතුණා. ඉතින් මම ඒ නිසා ඒ සාරි එක වෙනස් කරා. ඒකෙදි ගලවපු කෝඩ් එක තමයි මේ. ඒක තමයි මම දැන් මගේ මේ සපත්තුවට පාවිච්චි කරේ. ඇත්තටම මේ වගේ වැඩවලට මම පර්ෆෙක්ට් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ එහෙම කරලා නැහැ මගේ පළවෙනි උත්සාහය.
ඉතින් ඔන්න ඔය විදියට මම පළවෙනි උත්සාහය හිමින් සාර්ථක කරගත්තා. ඇත්තම කිව්වොත් මේ කෝඩ් එක මම මීට කලින් පාවිච්චි කරලා තිබුණා අර සාරි එකක කියන්නේ ඩිසයින් එකක් කරන්න, මගේම සාරි එකක් ඩිසයින් කරගන්න. ඊට පස්සේ මම ඒක ගලවලා අයින් කරා. අර ඒ නිසා ඒකේ පොඩ්ඩක් කලින් අර ගම් ගාලා තිබිච්ච ගතියක් තියෙන හින්දා අලවද්දී ටිකක් වැඩේ අමාරු වුණා. මම මේ පත්‍ර කොලයක් දාගෙන අලවන්නේ මොකද මේ ගම් මගේ අතින් ගෑවෙනවා මේ අර මේස රෙද්දේ ඒක නැති කරන්න. ඒක මොකොත් හිතන්න එපා. ඒක තිබිච්ච පත්‍ර කොලයක් උඩ තමයි මම මේක තියාගෙන මේ සැරේ මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ප්‍රමාණ බල කෝඩ් එක නවලා හිමින් සැරේ අලෝ ගත්තා. මුලින් ටිකක් අමාරු වුණා. ටික වෙලාවක් යනකොට මට ඒක හුරු වුණා. කොහොමද වැඩේ කෙරීගෙන යන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ ඊළඟට මට තිබිච්ච ප්‍රශ්නේ තමයි බකල් එකක් තියෙනවානේ. බකල් එකකින් එතන බකල් එකකින් පස්සේ තියෙන පොඩි කොටසක් තියෙනවා. ඒකට මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ආයිම කල්පනා කරා ඒක විතර නිකන් තිබුත් කැතයිනේ. ඒකින්දා මෙහෙම මුලින් වටේ මට අලවන්න පුළුවන් සුදු පාට ටික අලෝලා ඊට පස්සේ මේ බකල් එකත් එක්ක තියෙන කොටසට මොකද්ද කරන්න කියලා කල්පනා කරනවා කියලා. ඉතින් ඔන්න ඔහොම හිමින් සැරේ ටිකක් අමාරුවෙන් කලින් හිතුවටත් වඩා මගේ වැඩේ කරගෙන ගියා. මේකෙදි කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේකේ මේ මං අලවලා අර පොඩ තද කරලා තලන්න වගේ පුළුවන් නම් මේක අර මේ කියන්නේ ගම් එක ගාලා ඊපස්සේ පොඩ තද කරලා තලලා ටිකක් තද කරන්න පුළුවන් නම් මේක හොඳට يعني අපි මේ අලවන එක හොඳට හයියට හිටලා තියෙනවා. මේ B6000 ග්‍රම් එකේ. ඒක තමයි මේකේ විශේෂත්වය මට තේරිච්ච. මට මතක විදියට ඒ ගම් එක රුපියල් 500 ගාණක් වගේ තමයි උනේ. ගොඩක් වෙලාවට පර්ල්ස් හරවන්නවට මේවට ඔය එක එක ෆැබ්‍රික් අලවන ඒවට පාවිච්චි කරන්නේ ඔන්න ඔය ගම් එක. ඉතින් ඔන්න ඔය විදියට මම ෂේප් එකේ අලෝගෙන තව අර මං කියවනේ බකල් එක පහු කරන් තියෙන පොඩි කෑල්ලක් තියෙනවා කියලා අන්න ඒකටත් දැන් මට ඕනේ මේ කෝඩ් එක අලෝ ගන්න. හිමින් ඔන්න ඔය විදියට පිටපයින් නැති වෙන්න ලස්සන්ට වැඩේ කරගන්න ඕන නිසා මං ගාන්ට තියලා එතනම හිමින් සැරේ වැඩි කෑලි ටික කපලා අයින් කරලා අඩුපාඩු ටික හදාගත්තා. ඔන්න ඔය විදියට හදපු මගේ සපත්තු දෙක තමයි ඊළඟට මම ඕගොල්ලන්ට අරන් එන්නේ. ඇත්තට මේක මෙහෙමයි මම ගොඩාක් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි මේ වගේ වැඩ කරන්න. හැබැයි මං ආසාවෙන් හදපු දෙයක් මේක. ඉතින් ඒක මට මාරම වටිනවා. ඉතින් මගේ අත්දැකීම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. වගේම ඔන්න ඔහොම තමයි ඒකේ ෆයිනල් ලුක් එක. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් ගිහින් එන්න. බයි.